ඔස්ට්‍රේලියාවේ හිටියා පොඩි පිරිමි ළමයි ක්‍රිකට් ගහන්න හරි ආසයි. ඉතින් දවසක් එයාගේ එයාගේ අක්කයි සෙල්ලම් කරනකොට වෙච්ච අනතුරකින් ඇඟිල්ලේ මැද ඇඟිල්ලේ සෙන්ටිමීටරයකට කෑල්ලක් කැඩිලා ගැලවිලා යනවා. කොහොම හරි සම්පූර්ණ සොය ලැබුණාට පස්සේ මෙයා ආයේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරද්දී හරි වෙනසක් වෙනවා. එයා බෝල යවනේවා හරිම වෙනස් විදිහකට ස්විං වෙනවා. ඒ කියන්නේ දෝලණය වෙනවා. ඉතින් බැට්ස්මන්ලට පිටිකරුවන්ට හරි අමාරුයි බැට් කරන්න. පස්සේ කෝචස්ලා දකිනවා මෙයාගේ මේ ඇඟිල්ල පොඩ්ඩක් කොට නිසා මෙයාගේ මේ ඇඟිල්ල දෙකම සමාන උසක් තියෙන. මෙහෙම සමාන උසක් තියෙද්දී ආ බෝලේ අල්ලනකොට වෙන බෝලර්ස්ටත් වඩා බෝලේ දෝලණය වෙනවා. එහාට මෙහාට කැපිලා තමයි බැට්ස්මන්ට එන්නේ කියලා. මේ විශේෂ දක්ෂතාවයෙන් දරුවව තරුණ කාලේදී ඔස්ට්‍රේලියානු ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමකට එරිලා. අද එයා ඔස්ට්‍රේලියන් ටෙස්ට් කණ්ඩායමේ නායකයෙක් වෙලා ලෝක කුසලානෙකුත් වෙනවා. අලුබදින ශූරතාවෙකුත් වෙනවා. මෑත කාලේ ඔස්ට්‍රේලියාවේ විහිදුණු හොඳම ක්‍රීඩා නායකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ කවුරුවත් නෙමෙයි ඔස්ට්‍රේලියාවේ කැප්ටන් පැට් කමින්ස් ඔයාලා අහලා ඇති. ඒ වෙච්ච කරදරේ ප්‍රශ්නයම වෙන්න පුළුවන්. අනාගතේ අනිත් කාටවත් නැති විශේෂ අවස්ථාවක් ගෙනත් දෙන්න ඔයාලට පාර හදලා දෙන්න.